දැන් අපි අවශ්‍ය කරන හැම පාඩමක්ම වගේ දැන් අවසන් කරලා ඉවරයි. අපි මුලදී ඉගෙන ගත්ත රිටේල් කන්සෙප්ට් මම ඔයගලන්ට ස්ට්‍රැටජියක් මේ තනි ස්ට්‍රැටජියක් කියලා දුන්නා. පස්සේ අපි SMC කන්සෙප්ට් ඉගෙන ගත්තා. දැන් ඒ දෙක එකතු කරලා අපිට පුළුවන් එන්ට්‍රි ගන්න එක කරන්න. කලින් හැබැයි ඉතින් SMC අවශ්‍යම නැහැ. රිටේල් වලට විතරක් වුණත් එන්ට්‍රි ගන්න පුළුවන්. මේ SMC වලින් දැන් SMC ඉගෙන ගත්තු හින්දා වෙනදට වඩා කොන්ෆිඩන්ස් ඇතුව ට්‍රේඩ් කරන්න පුළුවන්. දැන් මම කලින් වීඩියෝ එකේදී කියලා දුන්නා ඕඩර් ෆ්ලෝ ස්ට්‍රැටජිය. මට ඒක තමයි පෙන්වන්න ඕන වෙලා තිබ්බේ. SMC වල කෑලි මම උගන්නලා දැන් ඒ ඕඩර් ෆ්ලෝ එක අඳුරගන්න දැන් අපි දන්නවා. දැන් මෙතන උනත් බලන්න, දැන් මෙතන මේ පැය 4 chart එක දාලා තියෙන්නේ. දැන් ඕඩර් ෆ්ලෝ එක මෙහින් bearish. මෙතන ස්ට්‍රක්චර් බ්‍රේක් එක දෙනවා. මෙහින් FEG හදලා තියෙනවා. ඔන්න ඕවා මාක් කරන්න පුරුදු වෙන්න ඕනේ. කම්මැලි නැතුව මේවා මාක් කරලා මෙතනින් ආයි ස්ට්‍රක්චර් බ්‍රේක් දෙනවා. මේ FEG වලට රෙස්පෙක්ට් කරලා යන්නේ. FEG වලට රෙස්පෙක්ට් කරලා යනවා කියන්නේම මේ ඕඩර් ෆ්ලෝ එක bearish තව දුරට. ඔන්න දැන් මෙතනත් FEG හදලා මම නිකම් මේ මාක් කරන්න මේක මේ දකින හැමතැනම මාක් කරන්න අවශ්‍ය නැහැ. දැන් අර අපි කරන්නේ අර රිටේල් කන්සෙප්ට් එකට ට්‍රේඩ් කරන ගමන් මේවා මේ අපිට මනෝමයෙන් හරි බලන්න පුළුවන් ඕන මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. FEG තියනවා මේ ඒ අතරතුර ඔය මේ ඕඩර් බ්ලොක් එහෙම සමහරක් වෙලාවට තියෙන්න පුළුවන්. ඒවත් බලන්න පුළුවන්. දැන් මෙතන දැන් මේ මාකට් එකේ ට්‍රෙන්ඩ් එක දැන් සරලවම තියෙන මෙතන bearish නේ. bearish අතර තියෙද්දි මේ කොළ පාට කැන්ඩල් හැදෙනවා නම් ඒ හැම එකම OP විදියට ගන්න පුළුවන්. මෙන්න මෙහෙම. මේ කොළ පාටින් දාමු. මේව OP විදියට ගන්න පුළුවන්. මේක අර හොඳ OP එකක් කියලා අර වැලිඩ් කරගන්නේ අර ලික්විඩිටි ස්විප් එක. ලික්විඩිටි ස්විප් එකක් දීපු OP එකක් මෙතන පේන්න නෑ හරියට. ලික්විඩිටි ස්විප් එක බලනකොට අර මතක ඇතුව මේ කැන්ඩල් තුනේ කතන්දරේ එහෙම ඒකත් එක දාලා බලන්න. එතකොට හොඳයි. දැන් මෙතන නම් එහෙම පේන්නේ නෑ. මෙතන ආයි ස්ට්‍රක්චර් බ්‍රේක් එක තියෙනවා. නෝමල් ලෝබි තමයි දැන් අපිට තියෙන්නේ නම්. ඔන්න මෙතන ලික්විඩිටි ස්විප් එකක් තියෙන වැඩි ට්‍රේඩ් වෙලා නැහැ පල්ලෙහාට. ඒකින්ද මෙතන ලික්විඩිටි ස්විප් එකක් තියෙනවා. මෙතනින් ස්ට්‍රක්චර් බ්‍රේක් එකක් දීලා නම් හරියට තාම දීලා නැහැ හරියටම. එතකොට මෙතන හොඳ වැලිඩ් OP එකක් කියලා කන්ෆර්ම් වෙනවා. දැන් මේ වගේ තැනක ඉතින් එන්ට්‍රි ගන්නකොට ටිකක් පරිස්සමින්. මොකද මේ හයර් ටයිම් ෆ්‍රේම් එකේ අර ඉන්ඩිකේටර්ස් වලින් පෙන්වන ට්‍රෙන්ඩ් එක පල්ලෙහාට තියෙන කියලා. මොකද මේ මාකට් එක යන්නේ ලයින් දෙක පල්ලෙහා ලයින් දෙකට යටින්. ඒ වුණාට මේ මාකට් එකේ ට්‍රෙන්ඩ් එක දැන් වෙනස් කරලා දැන් උඩට යන්න තමයි හදන්නේ. අන්න ඒ වගේ අවස්ථාවක පොඩ්ඩක් මේ අපි සැලකිලිමත් වෙන්න ඕනේ. මෙතන අර ලික්විඩිටි ස්විප් එක වගේ දෙනවා නම් හොඳයි. දැන් හොඳම වැඩේ තමයි දැන් අර එක පැත්තකින් දැන් මේ වෙන හයර් ටයිම් ෆ්‍රේම් යන්නේ මේක හයර් ටයිම් ෆ්‍රේම් එකේදී මාකට් එකේ උඩට පෙන්නනවා. මේ මාකට් එක bearish පෙන්නනවා කියලා කියමුකෝ. ඒ වුණාට මාකට් එක ඇත්තටම තියෙන්නේ lower time frame ගියාම මාකට් එක දැන් ගියොත් ෂුවර් එකටම මෙහෙම තියෙන්නේ. දැන් පේනවනේ. දැන් මෙතන දැන් lower time frame ගියාම මේ indicators උඩින් තව මාකට් එකට ගිහින් තියෙනවා. lower time frame වලින් මාකට් එක bullish කියලා confirm වෙලා තියෙනවා.
මේ දැන් ඔයගොල්ලෝ මේ දැන් මේවා වුණත් අඳින්න ඕනේ ලෝවර් ටයිම් ෆ්‍රේම් එකේ. මම මේ අර නිකන් අර 4 hour තියෙන දැකලා තමයි ඇඳලා පෙන්නේ. මේකේ ඇඳලා වැඩක් නැහැ. මේකේ අර අපිට තැන පොඩ්ඩක් අඳුර ගන්නනේ මේක ඕනෙන්නේ. දැන් හයි ටයිම් ෆ්‍රේම් එකේ මෙහෙම මේ බෙයාරිෂ් පෙන්නලා මේ ලෝවර් ටයිම් ෆ්‍රේම් එකේ බුලිෂ් පෙන්නනවා නම් එන්ට්‍රි ගන්න එපා. ඇත්තටම එහෙම එන්ට්‍රි කරන් වැඩක් නැහැ. හොඳ එන්ට්‍රි තියෙනවා නැත්තේ නෑ. මොකද මේ දිශා දෙකම එක සහ සමාන වෙන්න ඕනේ. කියන්නේ හයි ටයිම් ෆ්‍රේම් එකෙත් බෙයාරිෂ් නම් ලෝවර් ටයිම් ෆ්‍රේම් එකෙත් බෙයාරිෂ් වෙන්න ඕනේ. ඒ පැත්තට ඕඩර් ෆ්ලෝ එකත් හැදිලා තියෙනවා නම් ඔන්න සුපිරි එන්ට්‍රියක් ගන්න පුළුවන්. අන්න මේ එකයි දැන් මං කියන්න ඕනේ නේ. දැන් මේවා මෙතනට නම් අදාළ නෑ ඇත්තටම. මේ දැන් 4 hour එකේනේ මම මාක් කරේ. 4 hour එකේ මේක බලලා තේරුමක් නැහැ. දැන් පොඩි ට්‍රේඩ් ගන්නවා නම් මම නිකන් මාක් කරේ අර පේනවා දැකලා. බලමු වෙන මාකට් එක. අපි බලමු TRX බලමු. TRX දාගන්නේ හයි ටයිම් ෆ්‍රේම් එකේ බුලිෂ්. මේම මේ දැන් බුලිෂ් වුණාට කන්සොලිඩේෂන් අවස්ථාවක් මෙතන තියෙන්නේ. මේ ලයින් දෙකත් හරි කෙලින් ගිහින් තියෙන ට්‍රෙන්ඩින් කියලා පෙන්නන්නේ. මේ ඒ වුණාම ටිකක් අතාරින එක හොඳයි. ඒ කියන්නේ ෂුවර් නෑනේ හරියටම. බුලිෂ් ලෝවර් ටයිම් ෆ්‍රේම් එකේ බෙයාරිෂ් ඒක පොඩ්ඩක් අත්හරිමු. හොඳ මාකට් එක කොහෙද? SLM එක බලමු. ෆෝව එකේ බෙයාරිෂ් එක ඉන්නේ. 15 මිනිට් එකේ බෙයාරිෂ් නෙවෙයි මේක. අනේ මොනම් පොඩ්ඩක් අතාරින්න ඕනේ. කමන්නේ අපි මේ නිකන් තැනක් බලමු. මේ වගේ මේ ප්‍රීවියස් වෙච්ච සීතියක් අපි බලමු. මේ කියන්නේ මෙන්න මේ වගේ තැන මේ හරියදී හොඳටම බෙයාරිෂ් වෙලා අන්තිවිලා තියෙන්නේ. ඔය මූවමන්ට් එක අරගෙන අපි යනවා 15 මිනිට් එකට. මාකට් එක එතනයි තියෙන්නේ කියලා හිතමු. එතකොට අපිට පුළුවන් මේ ලයින් එක ඇතුළට ගියාමත් වැඩේ ටිකක් බකල්. ලයින් එකෙන් පිට එනවා නම් තමයි හොඳ. එතකොට අපිට බලන්න පුළුවන් මෙහි ඉඳන්ම 15 මිනිට් එකේ තමයි මේ ඕඩර් ෆ්ලෝ එක බලන්න ඕනේ. මේ දින්නේ දැන් මම මේක පොඩ්ඩක් අයින් කරනවා. නෑ මේකට වෙන පාටක් දාමු අපි. ධම් වගේ පාටක් දාමු. මේ තියෙන FVG එකක්. FVG එකෙන් තේරෙනවා මේ මාකට් එක බෙයාරිෂ් කියලා. FVG එකට ඇවිල්ලා රෙස්පෙක්ට් කරලා නැහැ. මෙතන ස්ට්‍රක්චර් බ්‍රේක් එකක් විදිහට ගන්න බෑ. මෙතන ගන්න පුළුවන්. මොකද අර මේක අර මේ කොළ පාට කැන්ඩල් එක හැදිලා තියෙන්නේ. කොළ පාට කැන්ඩල් එක බෙයා මාකට් එකේ කොළ පාට කැන්ඩල් එක කියන්නේ ට්‍රෙන්ඩ් එකට විරුද්ධව හැදෙන්නේ. එතකොට කලින් කැන්ඩල් එකේ උසම තැන හන්ට් කරගෙන තමයි මේක හැදිලා තියෙන්නේ. කින්ද මේක අපට OB එකක් විදිහට ගන්න පුළුවන්. හැබැයි හයි ප්‍රොබබල් OB එකක් නෙමෙයි මේක. මේක කොළ පාටින් මාක් කරමු. දැන් මේවත් ස්ට්‍රච් එක බ්‍රේක් කරගෙන ගිහිල්ලා තියෙන්නේ. හරියටම පේන්නේ මෙහෙම ගන්න පුළුවන්. මේවා අර මේ නීට් එකම ගන්න යන්න එපා. මේ දල වශයෙන් අරන් බලන්න.
දැන් මෙතන ට්‍රෙන්ඩ් ලයින් ලික්විඩිටි එහෙම තිබිලා තියෙනවා. ඒක ගන්න ට්‍රෙන්ඩ් ලයින් ලික්විඩිටි එක ගන්න තමයි මේ මෙහෙම ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ අර OB එකට රෙස්පෙක්ට් කරලා ඩවුන් වෙලා. මෙතනින් ආයි ස්ට්‍රක්චර් බ්‍රේක් දීලා දැක්ක එතන FEG තිබිලා තියෙනවා. FEG එක පරද්දගෙන උඩට ගිහිල්ලා මේ ඒක ආයි ඩවුන් වෙලා තියෙනවා. දැන් මේ මෙතන ට්‍රෙන්ඩ් ලයින් ලික්විඩිටි එකක් තියෙනවා. දැන් ඒක අරගෙනනේ මේක ඇදිලා තියෙන්නේ. එහෙම වුණොත් මේක හයි ප්‍රොබබිලිටි OP එකක් විදිහට ගන්න පුළුවන්. මේ කොටස. එතකොට මේ මෙතන ටැප් කරගෙන දැන් මේ ස්ට්‍රක්චර් බ්‍රේක් එක දුන්නාට පස්සේ මේ OP මේ OB එක මේ මට්ටමට ඇවිල්ලා මෙතන එතනින් හැරිලා තියෙනවා. මේ කන්ටිනියු වෙලා තියෙනවා. ඊට පස්සේ තමයි මේ අප් වෙලා තියෙන්නේ. මේ ටික නෝම් මාකට් එක පොඩ්ඩක් බලාගෙන ඉන්න පුළුවන්. ඒ අතරතුර දැන් අපි මේ මූමන්ට් එකනේ ගත්තේ. මේ හරියදී එන්ට්‍රියක් ගන්න කොහොමද කියලා තමයි බලන්නේ. දැන් රිටේල් විදියටත් ඔයගොල්ලෝ බලනවා මෙහෙම. chart pattern එකක් තියෙනවා. chart pattern එක පල්ලයට බ්‍රේක් කරොත් මං කිව්වේ රීටේස්මන්ට් එකකින් බලලා එන්ට්‍රියක් ගන්න පුළුවන් කියලා. candlestick pattern එකක් එහෙමත් බලලා දැන් මෙතන රීටේස්මන්ට් එක දීලා තියෙනවා. මේ බ්‍රේක් කරලා රීටේස් වෙලා තියෙන මේ ලයින් එකට. එතෙන්දි කැමති නම් එන්ට්‍රි එකට එන්න පුළුවන්. ඒ අතරතුර මේ ට්‍රෙන්ඩ් එක හොඳයි කියලා කන්ෆර්ම් කරගන්න. දැන් අපිට මෙහෙව එච්චරට වැදගත් නැහැ. මෙහෙ ඇදිලා තියෙන්නේ මොනවද? මේක ඇවිල්ලා රයිසිං වෙජ් එකක්නේ. රයිසිං වෙජ් එකක් පර්ෆෝම් කරනවා හොඳට සාමාන්‍යයෙන්. මේ වගේ මාකට් වල මෙහෙම ස්ට්‍රක්චර් බ්‍රේක් තියෙනවා. දැන් මාකට් ට්‍රෙන්ඩ් එක තිබිලා තියෙන අප් එකට මෙතනින් ඩවුන් එකක් වෙලා තියෙනවා. නෑ මෙතන නෙමෙයි. මේ අර OBත් අඳින්න පුළුවන් නේ අපිට. දැන් මේ හැම එකම අඳින්නේ නැහැ. මේ අන්තිමට දීලා තියෙන OB එක අඳිනවා මම. මේක ඇවිල්ලා හොඳට බැලුවොත් පේනවා high probability OB එකක් කියලා. මොකද හේතුව මෙතන liquidity sweep එකකුත් තියෙනවා. හරි. මේක ඇවිල්ලා liquidity sweep එක. එතකොට අපි බලාපොරොත්තු වෙilla මෙතනින් මෙහෙම හැරිලායි කියලා මං කියලා තියෙන මේ මිඩල් පොයින්ට් එකට මෙහෙම ආවට පස්සේ ට්‍රේඩ් වෙන විදිය බලන්න කියලා. ඒතනොත් පල්ලයට කැන්ඩල් ක්ලෝස් වෙලා තමයි මෙතන රෙස්පෙක්ට් වෙලා මේක ගිහින් තියෙන්නේ. එතකොට දැන් මෙහෙමනේ OB එකක් පරද්දලා ඒකට විරුද්ධව වැඩ කරලා තියෙනවා. OB එකකට විරුද්ධව වැඩ කරලා තියෙනවා. එහෙනම් මාකට් එකේ ස්ට්‍රක්චර් එක shift වෙලා තියෙනවා එතනදී. එතකොට මේ අපිට කන්ෆර්ම් කරගන්න පුළුවන් ට්‍රෙන්ඩ් මේ ට්‍රෙන්ඩ් එක තවදුරටත් පල්ලෙහාට යනවා කියලා. එතකොට අර ටෙක්නිකල් අතින් බැලුවත් මේක මේ රයිසිං වෙජ් එකක් බ්‍රේක් වුණාම ඒක මේ වැඩ කරන්න bearish විදියට මේක මං කියලා තියෙනවා chart pattern කරද්දී. ඒ අතරතුර මේ ට්‍රේඩ් එක යන අතරතුර දැන් මෙහෙන් ගත්තා කියමුකෝ අපි ට්‍රේඩ් එක. මේ පේනවනේ මේ FEG තිබිලා තියෙන්නේ. ඒ FEG කඩාගෙන තමයි යන්නේ perform වෙනකොට. එතකොට තවත් FEG හදලා තියෙනවා මෙහෙන්. නෑ එතන FEG නෑ. මේ මෙතන තියෙනවා. මෙතනින් ඒක ඇවිල්ලා තියෙනවා අපහු. මේ මං කියලා දුන්නා වගේ එන්ට්‍රි ගත්තම
මේ ෂේප් එකේ ප්‍රොෆිට් එකකින් ක්ලෝස් කරගන්න පුළුවන්. මම ෂෝට් පොසිෂන් දාලා බලනවා. දැන් මෙතනින් එන්ට්‍රි අපි ගත්තා කියමුකෝ මෙහෙම. මේකේ ස්ටොප් ලොස් එක මෙතනින් තියාගන්නේ. ඔන්න 1 to 1 එන්ට්‍රි එකක් වගේ ගන්න පුළුවන්. 1 to 1 1 to 1 ඇති. මෙතනින් ගත්තනම් කෙලින්ම මෙතෙන්ට ආවා ක්ලෝස්. මේ ස්ටොප් ලොස් එක ගොඩක් ලොකු නම් 1 to 1 එන්ට්‍රි විතරක් try කරන්න කියලා තමයි මං කියලා තියෙන්නේ. නැත්නම් අර විදියට අර bearish නම් ළඟම දින support level එක බලන්න පුළුවන්. මෙහෙන් බලලා මේ හරියනේ. එහෙම මාක් කරලා කරන්නත් පුළුවන්. මෙතන මේ හරිය ගන්නත් පුළුවන්. ඒ හරිය එන්ට්‍රි එක ගත්ත තැන ටිකක් පල්ලෙහා වෙන්න ගන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ හරිය වගේ. ඒක වැඩි ළඟ වැඩි. ගොඩක් ළඟ නම් ගන්න එපා. මෙන්න මේ හරියට වගේ ගත්තොත් අහු වෙනවද? හරියටම පේන්නේ නැහැ ඒක මේ. එම්ම හරියට පේනුන්නේ නැති වුණත් මේ අර මං කිව්වා වගේ මේ 1 to 1 එන්ට්‍රි එකක් අනිවාර්යෙන් ගන්න පුළුවන්. ආයේ 4 hour යන්. වෙන chart එකකට යන් අපි ඉස්සෙල්ලා. වෙන chart මොනවද තියෙන්නේ? link එකට මේ තියෙන link chart එක link chart එක අපි මේ වගේ තැනක් බලමු. උතන දැන් තමයි දැන් මාකට් එක තියෙන්නේ 15 මිනිත් වගේ ගියාම ඕමයි මට පේන්නේ. මං කියලා තියෙනවා රිටේල් වලින් මුලින්ම බලන්න කියලා. මෙහෙම ෂේප් එකේ ට්‍රෙන්ඩ් ලයින් එකක් ගහ ගන්න පුළුවන් මේව. ළඟ ට්‍රෙන්ඩ් ලයින් ගහන්න. ගොඩක් ඈත අල්ලන්න යන්න එපා. දැන් ඕක බ්‍රේක් වෙනවාද කියලා බලලා තමයි එන්ට්‍රි ගන්න සාමාන්‍යයෙන්. ඒ අතරතුර SMCත් බලන්න. අර ඕඩර් ෆ්ලෝ මේ ඕඩර් ෆ්ලෝ විදියට මේ ස්ට්‍රක්චර් බ්‍රේක් වෙලා තියෙනවා. මෙහෙම බ්‍රේක් වෙලා තියෙනවා. ඒ කියන්නේ ට්‍රෙන්ඩ් එක අප් එකනේ තිබිලා තියෙන්නේ. එහෙනම් මේවා සිම්පලි ඕඩර් බ්ලොක් වෙනවා. එහෙම බ්‍රේක් වෙනවා කියන්නේ ඕඩර් බ්ලොක් එකත් මේ විදිහට බ්‍රේක් වෙලා මේම අර C level එකට රෙස්පෙක්ට් කරන විදිය බලලා කැමති නම් ඒ විදිහට එන්ට්‍රි පොයින්ට් එක හදාගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකත් එහෙම ඇදුවා කියලා ප්‍රශ්නෙකුත් නැහැ. ඒ කියන්නේ රීටෙස් වෙන අර තැන අර මම බලන්න කියලා තුන්නේ ඒ වෙනුවට මේ ඕඩර් බ්ලොක් එක අර C level එකට රෙස්පෙක්ට් කරන විදිය බලලා එතනින් එන්ට්‍රි ගන්න පුළුවන් මේ වගේ තැනක. එතකොට මේ වගේ තැනකට මෙහෙම දාලා මෙන් ස්ටොප් ලොස් එක දාලා 1 to 1 1 to 2 වගේ අල්ලන්න පුළුවන්. මේ 1 to 5 1.5 එල්ලුවත් කමන්නේ. ළඟම තියෙන සපෝට් ලෙවල් එක බලන්න පුළුවන්. ගොඩක් ඈත අල්ලන්නත් ඒවා. එතකොට ඉතින් ට්‍රේඩ් ලොස්ට් වෙන්න පුළුවන්. ගොඩක් ඈත යනවා කියන එක මේ ටිකක් වෙනවා අඩුයිනේ. අපි හිතන තැන් වලට මාකට් එක යන්නේ නැහනේ. එතකොට
ලොස්ට් වෙන්න බලන්න. මෙන්න මේ වගේ තැන. ඒක ළඟ වැඩි. ගොඩක් ළඟේ ළඟට තියාගන්නත් එපා. සැලකිය යුතු දුරක් තියාගන්න. එතන හොඳයි වගේ. හරි. දැන් ළඟම තියෙන සපෝට් එක වගේ බැලුවොත් නම් ඉතින් ගොඩක් දුර යන්න තියෙනවා. මේක දුර වැඩි නම් මෙච්චර ගන්න ඕනේ නැහැ. මේක විතරක් කල්ලලා සෑහීමකටපත් වුණා නම් හරි. දැන් මං කියලා තියෙන්නේ ලෙවරේජ් එකේම දාන සිස්ටම් එක. ස්ටොප් ලොස් එකේ පර්සන්ටේජ් එකේම අරගෙන අර මං අර ඔයගලන්ට අර ෆෝමියුලා එකක් එහෙම කියලා දුන්නේ. 100 බෙදන්න ස්ටොප් ලොස් එකේ පර්සන්ටේජ් එකෙන්. එතකොට එනවා මේ දාන්න ඕනේ ලෙවරේජ් එක. ආසන්න කැඩිච්ච ගානක් ආවොත් ආසන්න වශයෙන් රවුන්ඩ් අංකයක් අරගෙන සිලෙක්ට් කරගන්න තියෙන්නේ. දැන් මේක 1.11 එක. එතකොට අපි බලමු 100 බෙදනවා 1.11කින් 90ක් දාන්න පුළුවන් ලෙවරේජ් එක. ලෙවරේජ් එක 90ක් මං හිතන් දෙන්නේ මේ ලින්ක් USDT එකට 75යි දෙන්නේ. 75 උනත් දාන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. එහෙනම් මං කියලා දීලා තියෙන මේ මනි මැනේජ් කරන විදිය එහෙම ඒවත් ඇප්ලයි කරලා දැන් මේ වැඩේ ලස්සනට කරගෙන යන්න තියෙන්නේ. දැන් ඕඩර් ෆ්ලෝ එක හොයාගන්න විදියක් දන්නවා. ඒ කියන්නේ මාකට් එකේ ට්‍රෙන්ඩ් එක වෙනස් වෙන්නේ කොහොමද? ඒ වගේ නම් දැන් හොඳ අයිඩියා එකක් තියෙනවා. වෙනදාට වඩා කොන්ෆිඩන්ස් ඇතුව ට්‍රේඩ් කරන්න පුළුවන්.